පොඩි කතාවක්. යාළුවෝ තුන්දෙනෙක් දවසක් ගමනක් යනවා. ඒ යද්දී අතරමඟ පාර අයිනේ තියෙනවා කඩයක්. ඉතින් මේ යාළුවෝ තුන්දෙනා ඒ කඩේට ගිහිල්ලා මොනවා හරි අපි තුමු වඩේ 3යි ප්ලේන්ටි 3යි වගේ අරගෙන කාලා බීලා වේටරට කියනවා බිල ගේන්න කියලා. පරණ කතාවක්. ඉතින් වේටර් ගේනවා බිල රුපියල් 25යි. පරණ කතාවන්නේ. හරි. ඉතින් යාළුවෝ තුන්දෙනා කරන්නේ කලෙක්ෂන් එකක් දාන. ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් රුපියල් 10 ගානේ එකතු කරනවා. තුන්දෙනාම 10 දුන්නාම රුපියල් 30යි. ඉතින් ඒ 30 වේටරට දෙනවා. වේටර් රුපියල් 30 අරන් යනවා කැෂියර් ගාවට. කැෂියර් ඒ රුපියල් 30න් රුපියල් 25ක් මේ අරගෙන ඉතුරු රුපියල් 5ක් රුපියලේ කාසි වලින් 5ක් දෙනවා. ඉතින් වේටර් කරන්නේ රුපියලේ කාසි 5 අරන් ඇවිල්ලා යාළුවෝ තුන්දෙනාට දෙනවා. එතකොට දැන් මේ රුපියලේ කාසි 5 තුන්දෙනා අතර සමව බෙදා ගන්න බෑනේ. එතකොට කරන්නේ වේටරට රුපියල් 2ක් දීලා රුපියලේ කාසි 2ක් දීලා ඉතුරු වෙන රුපියල් 3 තුන්දෙනා අතර රුපියල බෙදා ගන්න. හරිද? දැන් මේ තුන්දෙනා ආපහු යන්දී ගමන ආපහු යන්න පටන් ගත්තාම යන ගමන් නිකන් ඉන්න ගමන් ගාන ආපහු හදලා බලනවා. හරි. එක්කෙනෙක්ට ගිය වියදම රුපියල් 9යි. 10ක් දුන්න රුපියලක් ආපහු හම්බුණානේ රුපියල් 9යි. ඉතින් රුපියල් 9 ගානේ තුන්දෙනාටම රුපියල් 9 වරක් 3 27ක් ගිහින් තියෙනවා. වේටර්ට රුපියල් 2ක් දුන්නා. එතකොට ඔක්කොම රුපියල් 29යි. රුපියල් 30 ඒ කියන්නේ ඉතුරු රුපියල කෝ රුපියල් 30ක් එකතු කරානේ. රුපියල් 29 අන්තිමට ගිහින් තියෙන්නේ. ඉතුරු රුපියල කෝ. ඔය වගේ එකකට කියනවා විරුද්ධාභාසයක් කියලා පැරඩොක්ස් එකක්. ඉතින් A level physics වලත් තියෙනවා මේ ද්‍රවස්ථිතික විරුද්ධාභාසය කියලා. ඉතින් මේ වගේ කතා මේ වගේ කතාවල තියෙන්නේ පොඩි තර්කාත්මක ස්වභාවයක්. හරි? ඉතින් මේ අපේ අලුත් YouTube channel එක තර්ක. මේ channel එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ තර්කයකින් කොහොමද දේවල් ඉදිරිපත් කරන්නේ? ගණිතමය තර්ක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් විෂයන් වලට අදාළ තර්ක වෙන්න පුළුවන්. ඒ තර්ක ඉදිරිපත් කරන්නේ බොරු දෙයක් වෙනුවෙන් වෙන්න පුළුවන්, වෙන්නේ නැති දෙයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. කොහොමද තර්කයකින් කොහොමද දේවල් ඉදිරිපත් කරන්නේ කියන එක තමයි අපි මේකේ පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් channel එක අලුත් subscribe කරන්න channel එකට. ඒ වගේම යාළුවන්ට share කරන්න. ඒ වගේම කල්පනා කරන්න අර කතාවේ ඉතුරු රුපියලට මොකද උනේ? හරිද? ඔයාගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ රුපියලට මොකද උනේ කියලා අරගෙන එන්න. හරි. එහෙනම් හැමෝටම ජය වේවා.